guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මම අද ඔයාලත් එක්ක share කරගන්නේ මොකක්ද කියලා. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්නේ මගේ face wash එක ගැන. ඒක best product එකක්. ඉතින් අපි බලන් යමු ඒ මොකක්ද කියලා. මම ඔයාලට මම use කරපු bottle ටික සහ මම දැන් use කරන ඒවත් පෙන්නන්නම්. ඇත්තටම ඒක හරිම ස්වභාවික නිසා මූණේ ගෙඩි මොකුත් ආවේ නැහැ මගේ. නැත්නම් මට face wash use කරන්න බෑ. මගේ මූණේ ගෙඩි එනවා. ඇත්තටම මේක ස්වභාවික නිසා වෙන්න ඇති. මම මේකට මෙච්චරටම ආසත්. මේකේ smell එක ඒ වගේම මාරම සුවඳයි. ඒ කියන්නේ සුවඳ හරිම freshness මේ smell එකක් එන්නේ. ඉතින් බලාගෙන ඉන්න මම ඔයාලට face එක දැන් wash කරලා පෙන්නනවා. මම තාම face එක wash කරලා නැහැ. ඉතින් ඔයාලට before and after look එක බලා ගන්න පුළුවන්. ඉතින් මම කියනවා ඔයාලත් හොඳ face wash එකක් use කරනවා නම් ඔයාලා නයෝතා product එක අරගෙන බලන්න. මම දැනට නයෝතා face wash එක විතරයි use කරන්නේ. ඒ වගේම යාළුවගේ perfumes, එතකොට day cream, night cream, ඒ වගේ එතකොට cleanser, ඒ වගේ එතකොට තව herbal tea එකකුත් තියෙනවා. මට මතක විදියට තව තියෙනවා යාළුවගේ product. ඔයාලට ඉතින් යාළුවට WhatsApp message එකක් දාලා එයාලගේ catalog එකකින් උනත් බලා ගන්න පුළුවන් මොනවද තියෙන item සහ ගානත් එක්කම තියෙනවා. ඉතින් ඔයාලට පහසුවෙන් බලා ගන්න පුළුවන්. ගෙදරටම delivery කරගන්න පුළුවන් cash on delivery තියෙනවා. ඉතින් ඔයාලට ඇත්තටම cash on delivery තියෙන හින්දා හොඳයි. මම cash on delivery තමයි ගෙන ගන්න. ඒක මට ලේසි ගොඩක්ම. ඉතින් මම ඔයාලට share කරගන්නම්. මම දැන් මාස 6කටත් වැඩි කාලයක් use කරනවා. මට එක මාසෙක ගෙන ගන්නත් බැරි වුණා. ඒ මාසේ බෝතලෙත් නෑ මම ළඟදී අලුත් එකක් නෙමෙයි. ඉතින් මම ඒ ටිකත් එක්ක ඔයාලට share කරගන්නම්. බලන් ඉන්නේ. ඒ වගේ මම ඔයාලට highly recommend කරනවා අනිවාර්යයෙන්ම අරගෙන ගාලා result කරන ඔයාලා මට කියයි ඔයා ඇයි අපිට කලින් කිව්වේ නැත්තේ කියලා. ඉතින් ඔයා මේ face wash එක use කරන කෙනෙක් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න තමට කරන්න එපා. ඒ වගේම කියන්න ඕනේ මේක මම review එකක් දෙන එකක්. එහෙම නැතුව මේක මොනවාද මේ ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් ඔයාලට මම පෙන්නන before and after look එක සහ මම දැනට use කරන face wash එකයි මම use කරන බෝතල් ටිකත් ඔයාලට පෙන්නන්න. ඒක ඔයාලට දැනගන්න පුළුවන් නේ. මම පළවෙනි බෝතලේ නෙවෙයි ඔයාලට review එක දෙන්නේ. බෝතල් 6ක් use කරලා තමයි review එක දෙන්නේ. මම දැනට බෝතල් 5 use කරන්නේ. පස්වෙනි use කරන ගමන් 6 වෙනි එකම තියෙනවා පැකින් පිටින්. ඒ කියන්නේ තාම කඩලවත් නැහැ ඒක. ඉතින් බලාගෙන ඉමු. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්න තමට කරන්න එපා. මේ වීඩියෝ එකට like එකක් දාගෙන යන්න තමට කරන්න එපා. මේ තියෙන්නේ මල් ළඟ තියෙන face wash ටික 1 2 3 4 5 6ක් තියෙනවා. ඉතින් මම දැන් use කරන්නේ මේක දැනට මේක මම කරලා තියෙන්නේ මේ ටිකම use කරලා තියෙන්නේ. ඒකට මෙන්න මේ තියෙන්නේ මේක මම තම පැකින් කඩලවත් නැහැ. ඉතින් මම වැඩිපුර එකක් ගෙන්න ගත්තා. ඉතින් මම ආසම face wash එකක් තමයි මේක. මම ඔයාලට recommend කරනවා. මම දැන් ඔයාලට මගේ face එක wash කරගෙන ආවිල්ලා ඔයාලට පෙන්නන්න before and after look එක. ඔයාලගේ skin එකේ තියෙන ඔය කුණු දුවිලි ගතිය ඔක්කොම යනවා මේකට. ඇත්තටම මාරම fresh. ඒ වගේම මේක ස්මෙල් එකට මම හරිම ආසයි. ඒක හරිම calm. ඒ කියන්නේ ඒක ගෑවුවට පස්සේ නිකන් මාරේ fresh බවක් දැනෙනවා. ඉතින් ඔයාලත් use කරලා බලන්න. ඉන්න මම ඔයාලට before and after look එක තියෙනලම මේ වීඩියෝ එකෙන් මම දැන් ඔයාලට face wash එක ගාලා පෙන්නන්නම්. මෙතනින්නම් මට වීඩියෝ කෙනෙක් ලේසි ඉන්න මම මෙතනින්නම් ඔයාලත් එක්ක මේකේ before and after look එක share කර ගන්නවා. ඉතින් මම මුලින්ම මේ වගේ වතුර ස්ප්‍රේ කරන එකකින් වතුර මූණට ස්ප්‍රේ කරගත්තා. ඒක මට ලේසි. ඊට පස්සේ මෙන්න මේ වගේ face wash ටිකක් දාගන්න. ඔකට ඇති කියලා හිතන ප්‍රමාණයට දාගන්න. චුට්ටක් දාගත්තත් ඇති මේකේ පෙන ගොඩක් එනවා. ඉතින් මම මේ වීඩියෝ එක නිසා තමයි face wash මේ බොටල් එකකින් මොහොම මේ මූණට දාගත්තේ. නැත්නම් අතරකින් තමයි දාගන්නේ. එතකොට හොඳට පෙනෙනවා. ඉතින් දැනුත් පෙනෙනවා. මම මෙතන මේ ලකුවට මේ මූණ මේව කරන්නේ නැහැ. මොකද මෙතන මේ වොෂ්රූම් එක නෙවෙයි නිසා. ඉතින් ඔයාලා හොඳට face wash කරගන්න වෙලාවට මේක හොඳට මේ ගාගන්න. ඉතින් මම හිතනවා ඔයාලට වෙනස වෙන්නේ කියලා after look එකකින් එනම් බලන් ඉන්න. මේ තියෙන්නේ මම දැන් මූණ සෝදගෙන ආවට පස්සේ ඉතින් ඔයාලට පේනවා ඇති ඉස්සෙල්ලා වෙලාවට වඩා දැන් මගේ මූණ ගොඩක් එළිය වෙලා ක්ලියර් වෙලා කියලා. ඉතින් මම දැන් මේ ටිෂු එකක් අරගෙන පීදන්න. ඔයාලා ඉතින් මූණ පිහිටන විදියට ටවල් එකකින් පීද ගන්න. ඉතින් මේ තමයි මගේ ෆයිනල් ලුක් එක. ඉතින් මම ඔයාලට මෙන්න මේ face wash එක recommend කරනවා. අනිවාර්යයෙන්ම අරගෙන ගාලා බලන්න. ඒ වගේම මාව subscribe කරලා bell icon එකත් on කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් තවත් ලස්සන දවසකින් හමු වෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.